සුබ දවසක් ගොඩක් අය මේ එලෝලු පැල කොහොමද හිටෝ ගන්නේ හරි විදිහට කියලා මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා මේ සහ කිව්වා මේ එක්ස්පලේන් කරන වීඩියෝස් නැද්ද කියලා බලමු අපි ගිහිල්ලා මේ කොහොමද හරියට පැලයක් තෝරගන්නේ සීඩ්ස් තෝරගන්නේ කොහොමද කියලා මම එක්ස්පලේන් කරන්න බලන්නම් මේ වීඩියෝ එකෙන්. ඊයේ වීඩියෝ එක කරන්න ගියාට කරගන්න බැරුව ගියා මේ ප්ලාන්ට් නර්සරි එක වහලා තිබුණේ. අද කියා දෙන්නම් කොහොමද මේ ඔයාලා පැල තෝරගන්න ඕනේ සහ මේ මොනවා ගැනද වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා හිතව ගනිද්දි මුලින්ම පෙන්නන්නම් අපේ දැනට වවලා තියෙන දේවල්. මේ තියෙන්නේ අමු මිරිස්, ඊට පස්සේ තියෙනවා බෙල් පෙපර්, මෙහෙනම් කැප්සිකම් කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා කරපිංච ගහක් තියෙනවා, ගොටුකොළ තියෙනවා, මාළු මිරිස් තියෙනවා. මේ තියෙන්නේ බටු ගස්. දැන් බටු ගස් ටික කප්පාදු කරලා තියෙන්නේ මොකද මේ වින්ටර් එක එන නිසා. සාමාන්‍යයෙන් බටු හොඳට හැදෙන්නේ සමර් එකේ තමයි. මෙතන තියෙනවා කෝලිෆ්ලවර් තියෙනවා, බ්‍රොකොලි තියෙනවා. මේ
ප්‍රධානම දේ තමා පැලයක් හිටව ගනිද්දී ඕනම පැලයකට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ සූර්යාලෝකයයි ඊට පස්සේ ඒක හැඩෙන්ඩ ඕන මාධ්‍යය ගැන පස් සහ වතුර මේ තුන්න තමා ප්‍රධාන වශයෙන්ම තියෙන්ඩ ඕනේ. දැන් අපි ලංකාවවනවා නම් අපිට එච්චර සීසන් කියලා බලන්ඩ දෙයන්න හැ ඕනම කාලෙක පැල ඇට වර්ග තෝරගන ඉදිහරි පැළයක් තෝරගන ඉදිහරි එහෙම ප්‍රශ්නයක් වෙන්න හැ. නමුත් ඕස්ට්‍රේලියාව හිටවද්දී යාලා සීසන් එකට ගැලපෙන ඒවා හිටවන්ඩ ඕනේ. ඊට අමතරව ඔයා ඉන්න පැත්ත අනුව සීසන් එක අනුව ටත් වඩා ඉන්න පැත්ත අනුව ඔයාලාට එන ටෙම්පරේච එකට ගැලපෙන පැළ තෝරගණ්ඩත් ඕනේ. මං පෙන්න්නම් මෙහි සාමනය ඇට පැකට්ටයක් ගන්නකොට ඒකේ ගහල තියෙනවා මේ තියෙන්නේ ලේටියස් පැකට්ටයක් ඒවයේ එතකොට මෙහෙම කෝඩ්ඩයක් ගහල් තියෙනවා මේක නම් ප්‍රයිස් කෝඩ් එක ABCD කියලා මං හිතන්නේ කෝඩ් ටික තියෙන්නේ එක ගණන්වලට එතකොට මේ ඇට වර්ග ඒවත් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේක පිටිපස්සේ ගහලා තියෙනවා මේ ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා කොහොමද තෝරගන්න ඕනේ කියලා. දැන් මං ඉන්න පළාතේ අනුව නම් මේකේ ඕනම සීසන් එකක වවන්න පුළුවන්. නමුත් දැන් මේක මේ ඉන්ඩිකේට් කරලා තියෙනවා සමහරක් පැතිවල මේක වවන්න පුළුවන් වෙන්නේ ස්ප්‍රිං එකේ සමර් එකේ සහ ඕටම් එකේ විතරයි. වින්ටර් එකේ වැවෙන්නේ නැහැ. ඒ කියන්නේ ටස්මේනියාවල මං හිතන්නේ වින්ටර් එකේ වවන්න බෑ මේක. ඊට පස්සේ කොච්චරක් දුරකින්ද හිටවන්න ඕනේ එහෙම කියලා ගොඩක් දේවල් ගහලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් LD එකෙන් වගේ නම් ඇට වර්ග ගන්නේ LD එකේ ඒ සීසන් එකට අදාළ පැකට් ටික දාලා තියෙනවා. එතකොට ඉච්චර හිතන්න දෙයක් නැහැ. ගිහින් ගන්න තියෙන්නේ LD එකේ දාලා තියෙනවා නම් LD එකේ ඒ සීසන් එකට ගැලපෙන ඒවා ටික තමයි දාන්නේ. සාමාන්‍යයෙන් අනික් ප්ලාන්ට් නර්සරි වලත් ඒ සීසන් එකට ගැලපෙන ඒවා තමයි හිටෝලා පැල විදිහට ගන්න තියෙන්නේ. ඇට වර්ග තෝරගන්නවා නම් තමයි ඒ කියන්නේ ඇට වර්ග තෝරගන්නවා නම් ඇට වර්ග තෝරගනිද්දී ඒක සීසන් එකේ දාන්න ඕන කාලෙත් බලපානවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාලා දැන් මේ ඇවිල්ලා මැයි මාසේනේ. මැයි මාසේ කියන්නේ ඕටම් ඕල්මෝස්ට් ඉවරයි. ජූන් ජුලයි ඕගස්ට් වින්ටර් හින්දා දැන් මේ කාලේ ඇට වර්ග දාලා සමහරක් පැල හදාගන්න අමාරුයි. ඒ කියන්නේ සමර් එකේදී උනත් ස්ප්‍රිං එක ඉවර වෙනවත් එක්කම වගේ නැත්තම් ස්ප්‍රින් එකේ මැද වගේ ඇට වර්ග පැල කරගන්න ඕනේ. පැල හිටව ගන්න ඕන නම් නැත්තම් ඇට වර්ග ගන්න එපා. කෙලින්ම එයාලා හිටවල තියෙන පොඩි ප්ලාන්ට්ස් තමයි තෝරගන්න ඕනේ. ඊට පස්සේ සොයිල් ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ පැත්තෙන් පැත්තට සොයිල් එක වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් පැලයකට ඒ පැල වර්ග වලට අනුව වැටෙන්න ඕන වතුර ප්‍රමාණත් වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳටම පැලයක් හිටව ගන්න පුළුවන් වෙන්නේ සැන්ඩි ලෝම් කියන සොයිල් එකේ තමයි. සැන්ඩි ලෝම් කියලා සැන්ඩි ලෝම් කියන්නේ සිල්ට් ක්ලේ and sand mix වෙලා තියෙන කළු පාට හුරු වගේ පසක්. මේ තියෙන්නේ මේ වගේ පස් මෙන්න මේ වගේ පස් එකක තමයි ඉතින් හොඳට හැදෙන්නේ පැලයක්. ඊට අමතරව ඉතින් ඔයාලා බලන්න ඕනේ ඒ පැලේට ගොඩක් අවුව ඕනේද අවුව එපාද කියලා. මම දැන් හිටවන්න ගිහිල්ලා මම පැල බලද්දී මම මුලින්ම අතර ගත්තේ බ්‍රසල් ස්ප්‍රවුට්ස් එකක්. නමුත් බ්‍රසල් ස්ප්‍රවුට් එකකට හිටවන්න ඉඩ මදි වෙනවා. දැන් තියෙන පැලත් එක්ක ඒවා මං හිතන්නේ අඩි 4-5කට වඩා ලොකු වෙනවා මං හිතන්නේ. ඒකින්ද මම ඒ වෙලාවේ චෙක් කරලා බලලා ඒ පැලේ තෝරගන්න නැතුව පස්සේ මම මේ ලීක්ස් පැල තෝරගත්තා. මොකද අනික් මගේ තියෙන පැලත් එක්ක මේ ටික හිටවන්න පුළුවන්. ඒ පැල අස්සේ මේක හැදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි මේ පැලයක් තෝරගද්දී මොකක් හරි ඔයාලා කණ්ඩාස පැලයක් තෝරගන්න මේ එතකොට මේ පැලේ ඉතින් බලා ගන්න හිතෙනවා. මේ තියෙන මගේ කරපිංචා පැලේ
අර මං කලිනුත් කිව්වා වගේ කරපිංචා පැල කියන ඒවා මං හිතන්නේ වැඩියෙන් හැදෙන්නේ ට්‍රොපිකල් පැතිවල තමා. දැන් මං ඉන්න පැත්තේ සමායකට පොඩ්ඩක් අවුව සැර වැඩි, වින්ට එකට පොඩ්ඩක් සීතලත් වැඩියෙන් එන දවස් කීපයක් තියෙනවා. මේ පැලේ කවර එකට දාලා මං හිතන්නේ තැන් 5කින් 6කින් තියලා තමා හරියට අවුව සහ වතුර හරියට ඇතිවෙන්න ඕන තැනක් හොයාගත්තේ. මේකට හරි ගියේ මෙතන තමා. මෙතන වැවෙන්න ගත්තා. ඒකින්ද මෙතන තියලා දිනවා. අනිත් කියන්න ඕන දේ තමා මේ වැඩි කරදරයක් නැතුව හිටව ගන්න ඕන නම් සාමාන්‍යයෙන් දැන් ඊයේ මෙහෙට හොඳට වැස්සා. එතකොට ඒ වැස්සක් ගිය දවසකට පස්සේ වගේ දවසක තමා මම නම් පැලයක් හිටවන්නේ. එතකොට වතුර දදා දගල ඉන්න ඕනේ නැහැ. මොකද ඉක්මනට මේ මුල් අල්ල ගන්නවා පොළවට. මේ ඒක ඔයාලා ප්ලෑන් කරගන්න. ඉතින් වැස්සක් දවසකට පස්සේ හිටවන්න මේ හැමතිස්සෙම අර උස්පාත්ති ක්‍රමයට හිටවන්න. මේ එතකොට වතුර උනත් බැහැලා යනවා ඉක්මනට. වතුර වැඩි වෙන්නේ නැහැ. මේ පැල තෝරගනිද්දි මේ පොඩ්ඩක් බලන්න. දැන් මේ ලීක්ස් වල නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. මේක පඳුරු වගේ හැදෙන එකක් හින්දා ළඟ තිබ්බට ඔයාලා මේ පැල මම මේ දාන්නම් තව වීඩියෝ එකක්. ඒකේ තියෙනවා මේ සාමාන්‍යයෙන් පැල මෙහෙම තවන් කරපු එකක් ගන්නවා නම් මේ බලන්න ඒවා හොඳට ඉඩ තියෙනවද කියලා, මුල් කැඩෙන්නේ නැතුව ඔයාට ගලව ගන්න පුළුවන් වෙනවද කියලා බලලා සහ ඒ කියන්නේ ගොඩාක් ලොකුවට හැදිලා නැති ගොඩාක් පොඩි නැති පැල, සාමාන්‍ය මට්ටමින් හොඳට හැදිලා තියෙන පැල, කොළ වෙන් වෙන්න පටන් අරන් තියෙන පැල වගේ ඒවා තෝරගන්න. දැන් මේකේ නම් මේ ලීක්ස් වල එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද පඳුරු උනත් ගලවලා හිටවන්න පුළුවන්. මේ වැස්ස දවසකට පස්සේ හැමතිස්සෙම හිටවන්න බලන්න. එතකොට ටක් ගාලා මුල් අල්ල ගන්නවා. ලීක්ස් නම් මාත් කලින් හිටවලා නැහැ. බලමු හැදෙයිද කියලා. හැදුනා මම පෙන්නන්නම් වීඩියෝ එකක්. ඒක මම දැම්මේ අනික් පැල අතරෙම තමා දැම්මේ. බලමු හැදෙයිද කියලා. ඕවට අමතරව ඉතින් තව තියෙන්නේ ඔය සමහරක් කැට වර්ග තියෙනවා වතුරේ දාලා තියලා මුල්ල දින්න පටන් ගත්තාම සිංහලෙන් නම් කියන්නේ මම හිතන්නේ මොටෙයියා කියලා. මේ මුල්ල දින්න පටන් ගත්තට පස්සේ හිටවන්න ඕන ඇට වර්ග සමහරක් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මේ එහෙම වතුරේ දාලා තියලා නැතුව හිටවන්න පුළුවන්, කෙලින්ම හිටවන්න පුළුවන් ඇට වර්ග තියෙනවා. ප්‍රධානම දේ තමයි ඉතින් හිරු එළියයි වතුරයි මේ පාලනය කරගන්න එක තමයි. මම දාන්නම් මේ කලින් මම වවපු ඒවායේ පින්තූර ටිකක් මේකට. මේ ඕස්ට්‍රේලියාවේ කලින් මං හිටවලා හැදිච්ච ඒවායේ පින්තූර ටිකක් මම දාන්නම්.